ඉතින් ඔන්න අලුත් පාඩමක් කියලා දෙන්න තමයි අද හදන්නේ. මේ පාඩම චුටි බබාලටයි ටීචර්ලාටයි වැදගත් වෙයි. හැබැයි ඉතින් මේ පාඩම චුට්ටක් භයානකයි. ඒ දන්නවද? භයානක සතෙක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. මතක් කරන්නකෝ. වැස්ස කාලෙට මෙයාගේ බෝවීම වැඩි. මේ කවුද? මේ තමයි ඩෙන්ගු මදුරුවා. ඉතින් ඔන්න ඩෙන්ගු මදුරුවෙක් කොහොමද අඳින්නේ? එයා බෝ වෙන ස්ථාන මොනවද කියලා ඔන්න මම කියලා දෙනවා. ඒත් එක්ක ඒ මොකද නම ඉක්මනින් බලමු. අපි යන්නේ. ඩෙන්ගු මදුරුවාගේ ඉන්නේ මේ වගේ නම සම්බුකක් කරනවා. යාට දානවා භයානකයි. ඊට පස්සේ මම හරි භයානක කෙනෙක්. යාළුවෝ ඉස්සරහට බලන්න ඩෙන්ගු මදුරුව බෝවන ස්ථාන. මෙයා හරි කැමතිනේ වැස්සට. මොකද මම අර කලින් කිව්වනේ මෙයාගේ වැස්සට තමයි බෝවීම වෙන්නේ. ඉතින් අපේ ආවට පරිසරය අපිරිසිදු වුණොත් පොලිතින් කෑලි, තැඹිලි කොඹ, ඊළඟට වහල් වල වැහිපිලි ඒවා අතරේ ජලය රැඳුනොත් මෙයා ඉක්මනට බෝ වෙනවා. එහෙනම් බලන්න මෙයා බෝ වෙන ස්ථාන මොනවද කියලා. ඔන්න මම අඳිනවා ටයර් එක. මේ ටයර් වල වතුර රැඳෙන ප්‍රමාණය ඉතාම වැඩි. ඉතින් මෙයාට හොඳ වාසස්ථානයක් වෙනවා. ඔන්න ඉවත් කරපු ටයර් වල වතුර රැඳෙනවා. ඊළඟට තමයි අපි ඉවසෙන් විසිතුරු පාටම තියෙනවා. ඒ කියන්නේ මල් වාස් වගේ මේ වගේ තමයි ජලය පෙරලා තියෙනවා. හැබැයි ඒවා ඉවත් කරන්නේ නැහැ බොහෝ වෙලාවට. ඉතින් ඔන්න මෙයාගේ බෝවීම වැඩි වෙනවා. මෙන්න මේ වගේ ස්ථානවල. ඊළඟට තමයි ඉවත් කරපු අපේ පරිසරයේ අපි පාවිච්චි කරපු දේවල් අපි ගෙදරින් එළියට දානවා. මේ වගේ බැරල් වගේ දේවල් වල නිතර වතුර පුරන්න පුළුවන්. ඊළඟට තැඹිලි කොඹ මෙන්න මේ වගේ ඉවත් කරපු දේවල් වල ඊළඟට ගෙවල් වල වැහිපිලි ඒ වගේ නිතරම වතුර රැඳෙන්න බලනවා. මෙන්න මේ වගේ කොටස් වල. ඉතින් මෙයා කැමති ඒ වගේ ස්ථානවල රැඳෙන්න. හරි. දැන් ඔන්න අපි යන්නේ මේ ඩෙන්ගු මදුරුවා බෝ වෙන ස්ථාන. අපිට පුළුවන් මේක ප්‍රැක්ටිකල් වලින් පාඩ ගන්න. ඩෙන්ගු මදුරුවා බෝ වෙන ස්ථාන කියන්නේ භයානක වෙන. එහෙනම් රතු පාට ගන්න පුළුවන්. අන්න ඒකලකින් අපි දෙන්නේ. මේ පිට අද මේ කරන පාඩම ඒකාලට පාසලේදී අත්‍යවශ්‍යම පාඩම. ඒක හොඳට ගන්න. පුතාලට සහ ටීචර්ලාට වැදගත් වේවි මේ පාඩම පොඩ්ඩක් උගන්වන්න. එහෙම නැත්නම් චුටි පුතාලා දොලට පාසලේදී මේ ගැන chart එකක් වගේ අඳගෙන යන්න කියොත් ඔන්න උදව් කරගන්න. එහෙනම් මේ චිත්‍රයක් ඇඳලා කැමති නම් වීඩියෝ එක පහලින් ඔයාලට පුළුවන් ලස්සනට කමෙන්ට් එකක් විදිහට වගේ චිත්‍රය වань හැබැයි නමයි ශ්‍රේණියයි එවන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ සිට්ටු ආර්ට් ක්ලාස් Facebook page එක follow කරලා තියාගන්න මේ වගේ ලස්සන වීඩියෝ බලන්න.